මේ බුදුරජාණන්සේ කොතනකවත් භාවනාව කියන කාරණේ මුලට දාන්නේ නැහැ. තේරුණාද? ඉතින් බුදුරජාණන්සේ දැන් බුදුරජාණන්සේ දේශනා කළ සූත්‍රය කියන සබ්බාවද සූත්‍රය. ඒ සූත්‍රයේ මම හිතන්නේ කාරණා 6ක් බුදුරජාණන්සේ දේශනා කරනවා. භවයේදී අන්නා වූ ආශ්‍රයයන් ප්‍රය කර ගන්නා වූ කාරණා 6ක්. භවයේදී අන්නා වූ ආශ්‍රයයන් කියනවා කෙලෙස් නැති කරගන්න. ඒක එතෙන්දී බුදුරජාණන්සේ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ මේ දර්ශනීය ප්‍රහීන කළ ආශ්‍රය. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වීරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. ඊළඟට දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. ඊළඟට මගහැරියාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. ආයවෙනියට තමයි සමත විදර්ශනාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේරුණාද? එනිසා භාවනාව කියන කාරණේදී අද සමාජයේ අපි ඉස්සෙල්ලාම ගන්න භාවනාව කියන තැන. තේරුණාද? නමුත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ දිනගානන්තේ නිරතුරුවම ප්‍රේරගන්නේ පළවෙනි කාරණේ ශ්‍රද්ධාව කියන කාරණේ. තේරුණාද? ශ්‍රද්ධාව තෙරුවන් කෙරෙහි ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව තමයි මුල් කාරණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ද යන්නේ සීලෙ. තේරෙන්නේ? එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ මුලින්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දෙවනු සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට සීල සමාධි ප්‍රඥා මාර්ගෙ මේක. තේරෙනවද? ඒතකොට මේක හේතුඵල ධර්මය. සීලය නිසාමයි කෙනෙක් තුළ සමාධි සකස් වෙන්නේ. අපි සීලයෙන් පරිපූර්ණ නැත්නම් දරුවෝ අපේ තුළ සමාධියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියක් සකස් වෙන්නේ නැත්නම් කියලා කවදාකවත් ප්‍රඥාවක් සකස් වෙන්නේ විදියක් නැහැ. මේකද සීලයක් අපි තුළ හරියට පිළිතුරේ නැත්නම් සීලේ පරිපූර්ණ නැත්නම් නිතරම කුකුස් අපේ හිත තුළ ඇති වෙනවා විතුරුණා වූ පිටක් අපිට තියෙනවා. ඒ නිසා මේ විතුරුණා වූ පිටෙන් කවදාකවත් අපිට ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බැහැ. මොකද සමාධිය එතන සකස් වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා දරුවෝ අපි තුල භාවනාව කරගෙන යද්දී අපිට එතන ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා නම් තේරුණාද? එතනදී මේ ගැටලු සහගත තත්ත්වය මතුවේදී අපි සමාධිය ගැන නෙමෙයි බලන්න ඕනේ. මොකද සමාධියේ ප්‍රශ්න නිසානේ භාවනාව ගැටලු සහගත තත්ත්වෙට මතුවෙන්නේ නේද? හිත චංචල වෙන්නේ. අපි සීලය ගැන බලන්න. මොකද සීලය නිසා නම් සමාධිය සකස් වෙන්නේ. තේරුණාද? එන අපි සීලෙන් නම් දුර්වලතාවයක් තියෙනවා. ඒක අපි සීලේ තුල දුර්වලතාවයක් තියෙනවා නම් දරුවා අපි තාම සීලෙන් දුර්වලතාවයක් සකස් කරගෙන ඉන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගෙන නැති. මොකද අපි හැමෝම පන්සල් යනවා, බණ අහනවා, සිල් ගන්නවා, සියල්ලම කළත් උදේ ශ්‍රද්ධාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙනා වූ ශ්‍රේෂ්ඨම ධර්මයේ ශ්‍රද්ධාව. තේරෙනවද? මේ ලෝකයේ තියෙන ලොකුම පෝෂකත්වයේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ එහෙනම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ ශ්‍රද්ධාව කියන කාරණේ දරුවෝ ඒක තමයි මේ ලෝකයේ තියෙන අපිට තරණක් ලැබල වෙන එකම දේ. තේරෙනවද? තරණක් ලැබල දෙන්නේ මොකද අපි කොච්චර හිතුවත් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා නම් බුදුරජාණන් වහන්සේ මහ පොළොවෙන් පස් අවුරක් කරන් කියනවා මේ මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමී වෙන්නේ මේ අතට ගන්න පස් ප්‍රමාණය කියලා. අනිත්‍යයි සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ අතට ගන්නා වූ පස් ප්‍රමාණයේ පිළිස තමයි ශ්‍රද්ධාව සකස් කරගත්තේ. නේද? නැත්නම් ඒක සුගතිගාමී වෙන්න බෑනේ නේද? ඒතකොට මෙච්චරයි සුගතිගාමී වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව සකස් කරගන්න කියන කාරණා. එනන්දරෝ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේටම මුල් තැන දෙන්නේ. තේරුණා? ශ්‍රද්ධාවමයි මුල් වෙන්නේ. තේරුණා? ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා දරුවෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටිය කෙනෙක්. තේරුණා? එයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර වායිමත් යන්නේ නැහැ, දකින්නේ නැහැ, ලෝකයක් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බැහැර. ධර්මයෙන් තොරව යා ලෝකයක් දකින්නේ නැහැ. තේරුණා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දරුවෝ ශ්‍රද්ධාව කියන කාරණේ දේශනා කරන්නේ. මොකද ශ්‍රද්ධාව කියන කාරණේ අමූලිකා ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදෙනවා. එතනදී අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මෝහය මුසු ශ්‍රද්ධාව. තේරෙනවද? ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මුල් අල්ලා ගත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඥාවේ ඥානයන් ගුණයන් දැකලා පිටර ගන්නා වූ ශ්‍රද්ධාව. එයා වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක අපි තුල සකස් වෙන්න ඕනේ අර අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි ආකාරවතී ශ්‍රද්ධාව. මොකද අමූලිකා ශ්‍රද්ධාව කියන දේ අභියෝගයක් සම්මේදී අපි වෙනස් කරනවා. තේරෙනවද? අභියෝග කිසි වෙනස් කරනවා. අපි හිතනවා අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා. තේරෙනවද? මොකද දැන් මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා හොඳට පන්සල් යන සිල් ගන්න කෙනෙක් මහත්මයා. දන් දෙන කෙනෙක්. නමුත් එයාට සුනාමිය වෙලාවේ සුනාමියේ පොච්චි ආවෙච්ච පොච්චි වෙක්කිය තියෙන්නේ කෙනෙක්. ඒතකොට එයා මේ පළවෙනි රැළට පොච්චි වෙක්කිය ඉඳලා යට වෙලා රැළෙන්පතින් එයා මතු වෙනකොට එයාට එකපාරට හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුරුයි ධර්මය ගුරුයි. ශ්‍රද්ධාව තිබිලාද? නැහැ. ශ්‍රද්ධාව නමුත් හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්තේ අභියෝගේ ළඟ.
තේරෙනවද? එයා සද්දොත් නැහැ කියලා. ඒ කියන්නේ පළවෙනි රැළ පාලින බුදුරජාණන් වහන්සේගේ තරණි බහැර කියලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. ඒක දෙවෙනි රැළ ඇවිල්ලා ආවේ යට කරගෙන ගිහලා දෙවෙනි රැළමුත් එයා උඩට එනකොට එයාට මොකද වෙලා තියෙන්නේ? අකුසල් පිට කන්දරාවක් එකපාරට මතකෙට එනවා. ඒ කියන්නේ පළවෙනි රැළේදී මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. ඊට අදාළව අකුසල් නෙන්නේ කුසල් වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න දැන් මොකද වෙන්නේ? එයා නමුත් එයා මැරුන්නේ නැහැ. බේරුණා. නමුත් එයා දැන්ටත් කියනවා මං එදා මැරුණා නම් මං කොයි ලෝකෙට යයිද කියලා දන්නේ නැහැ. එයා ශ්‍රද්ධාව තිබ්බද? තිබ්බ ශ්‍රද්ධාව. නමුත් ඒක අමුලික ශ්‍රද්ධාව. තේරෙන්නේ? ඒ නිසායි අභියෝග විද්‍යාව වෙනස් වෙන්නේ. ඒක අම්මා කෙනෙක් හිටියේ ඒ අම්මා හොඳට පිළිගන්න පන්සලේ ඉන්න ප්‍රධාන උපාසකම්. නමුත් ඒ අම්මා මේ පෞද්ගලික දවසවල මම මේ කුටියේ වැඩ ඉන්නකොට එයාට දවස් දෙකකට ඉස්සෙල්ලා පපුවේ අමාරු විදිහට ස්පීතාලේ ගෙනල්ලා අම්මන්ට ස්පීතාලේ එයාට මේ හුස්ම හිර වෙන්න මැරෙන්නම ගිහිල්ලා. තේරුණා? නමුත් ඒ අම්මා කියනවා ඇවිල්ලා ආමුදුරනේ මැරෙනවා කියන කාරණේ මේ වගේ දුකක් කියලා දන්නේ නැහැ කියලා මම. ඒ කියන්නේ ඉච්ඡරක මෙයා මැරෙන වෙලාවේ බියටමත් වෙනවා. තේරුණා? එහෙනම් දැන් යාට ශ්‍රද්ධාව පිටිලා නැහැ. නමුත් පන්සලේ ප්‍රධාන උපාසිකා. තේරෙනවද? ශ්‍රද්ධාව පිටිලා නැහැ. සීල ශ්‍රද්ධාවගේ අමුලික ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරේ අර්ථයන් ගුණයන් ඥානයන් දැනගෙන ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවක් නෙමෙයි. එහෙම ශ්‍රද්ධාවක් සකස් වුණා නම් යා මැරෙන්න බයද? බය වෙන්නේ. යා කර්ම තුල ඉන්න බුදුරජාණන් වහන්සේ තුල ඉන්න සීලය තුල ඉන්න. තේරෙනවද? යා ශ්‍රද්ධාව සකස් කරගන්න එතන අමුලික ශ්‍රද්ධාව. තේරෙනවද? ඒකම ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රද්ධාව කියන දෙයමයි මහත්ය මූලික වෙන්නේ. තේරෙනවද? අද සමාජයේ ඉස්සෙල්ලාම භාවනාව කියන තැනට ඉස්සෙල්ලාම යන්නේ. නේ? නමුත් මහත්ය භාවනාව කියන තැනට යන්නේ ඉස්සෙල්ලාම පෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ඊළඟට සීලයෙන් අපි පිරිසුදුභාවයට පත් වෙන්නේ. මේ දෙකෙන් පිරිසුදුභාවයට පත් වුණ හිත තුලමයි මහත්ය භාවනාව පිළිගන්නේ. තේරෙනවද? එතන මේ අපි එහෙමනම් අපි තුල භාවනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි භාවනාව ගැන මේ හිතන්න ඕනේ මේ කාරණා දෙක තුන. තේරෙනවද? මේ කාරණා දෙකෙන් තමයි පරිපූර්ණ නම් මහත්ය පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තමයි සකස් කරගත්තා නම් පෙරුවන් කියන්නේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන සදා කරගත්තා නම් මේ ධර්මයේ තරම් ප්‍රාඥා යනවා. එයා හැරෙන්නේ නැහැ. තේරෙනවද? එයා දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන කාරණා. ඒක අනිවාර්යෙන්ම මෙයා ඉස්සරහට යනවා. සීලය තුලින් ගියාම සීලය තුලින් යාල සමාධිය සකස් කරලා දෙනවා. තේරෙනවද? ඒක හැම වෙලාවම දරුවෝ මම නම් කියන්නේ භාවනාව කියන කාරණේදී අපි ප්‍රතිමම් වෙන්නේ උවමනාවක් නැහැ. තේරෙනවද? මේ කාරණා දෙක බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඔබ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් නම් ඔබ සීලයෙන් පරිපූර්ණ දරුවෝ ඔබ ආයිමත් බියක් වෙන කාරණයක් නැහැ. ඒ දෙකෙන් පරිපූර්ණ වෙච්ච තැනදී භාවනාව කියන කාරණේ ඔබ සම්පූර්ණ කරගන්න. තේරුණා? එනිසා මෙතෙන්ට ඉස්සෙල්ලා දරුවෝ මේ කාරණා දෙක පිළිබඳ අපි හිතන්න ඕනේ. මේ කාරණා දෙකමයි අපි වඩා ගන්න. තේරුණා? බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ අපි උදෙසා මොනසානම් කැපවීමක් කළාද මේ දේ සියල්ලම ඉඳලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්චසමුප්පාදේ සප්තබොධ්‍යංග සතුසරිපත්තන් මේ සියල්ල කෙරෙහි මේවායි තියෙනා වූ විශ්වාසනීයත්වය කෙරෙහි ප්‍රතිඵල කෙරෙහි අපි ශ්‍රද්ධාව සකස් කරගන්න. සංඝයා පිළිබඳවත් එහෙමයි. එතන මේවා කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට එයා දැස්ස කියන කාරණා. නේද? ඒක අපි තුල තාමත් අර ඉදියෙන් කියන දේවල් සකස් වෙනවා අඩුපාඩු කියන අපි තාම මේක සකස් කරගෙන නැහැ. තේරෙනවද? ලෝකේ දුකයි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඉතින් මේ දුක කියන කාරණේ පුතේ අපි දැක්කනම් හරියට අපිට ආනම භාවනාවේදී වර්ධින විදිය නැහැ. තේරුණාද? ඒ නිසා මම නම් හැමෝටම කියන්නේ ඉස්සෙල්ලාම පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්න. ඊළඟට සීලයට මුල් තැන දෙන්නේ. පංච සීලය කියලාගේ නිත්‍ය සීලය ඒ පංච සීලයට මුල් තැන දෙන්නේ. තේරුණාද? එහෙම දෙයිලා බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ හිත. හිතේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න කියලා. තේරුණාද? දැන් උදේ ඉඳන් මේ වෙනකන් 30000ක් ඇති වුණා. නේද? දාස් ගණනක් ඇති වුණා නේ. දැන් උදේම නැගිටින්න කියලා හිත කිව්වා, ඒකක් බොන්න කියලා හිත කිව්වා, වතුර එකක් බොන්න කියලා හිත කිව්වා, නාන්න නැති මොහොතන්නේ කිව්වනේ. දැන් මෙහෙට එන්න කියලා හිත කිව්වා නේද? ඒක බලන්න දැන් උදේ ඉඳන් 30000ක් ඇති වෙන්නේ නැද්ද කියලා. නමුත් දැන් උදේ තේ බොන්න කියපු විදිහ දැන් තියනවාද? නැගිටින්න කියපු විදිහ දැන් තියනවාද? මෙහෙට එන්න කියපු විදිහ දැන් තියනවාද? නැහැ. එහෙනම් බලන්නේ තපස් වුණා වූ හැම හිතක්ම තේරුණාද? ඔබම ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා ගියා නේද? සකස් වුණා වූ හැම හිතක්ම
අනිත්‍ය වෙලා ගියා ඔබ ක්‍රියාත්මක භාවයට පත් කරනවා. නේද? ඒතකොට එහෙනම් හිත අනිත්‍ය වෙලා ගියා ඔබ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එතකොට දැන් ඔබට මෙතෙන්ට එන්න කියලා හිතේ ඔබ මෙතෙන්ට දැන් ආව කියපු හිත අනිත්‍යයි. නේද? නමුත්තරෝ මේ සකස් වුණා වූ හැම හිතක්ම ඔබ ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා ගියා. සකස් වුණා වූ හැම හිතක් නිසා ඔබ ඒක කුසලයක් සිද්ධ කරගත්ත එක්ක අකුසලයක් සිද්ධ කරා. දැන් මෙතෙන්ට එන්න කියලා හිතේ දැන් කුසලයක් සිද්ධ වෙනවා. ආතර බයින් යන්නේ කියලා හිතේ නම් අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා සකස් වෙන්නා වූ හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා. අපි ක්‍රියාත්මක භාවයට පත් වෙලා ක්‍රියාත්මක භාවයට පත් වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. උතර කුසල අකුසල කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර කියන්නේ මොකද්ද? අපි භවයේදී අරගෙන. කුසල විසින් සුගතිය අපිට හිමි කරලා දෙනවා. අකුසල විසින් දුගතිය අපිට. එහෙනම් දරෝ මේ අපි මේ භවයට අරන් යනවා වූ මේ සංස්කාර සකස් කරන්නේ කුමක් නිසා? මේ ඇති වෙන්නා වූ හිතක් නිසා. නමුත් හිත අපිට අයිතිද? නෑ. මේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන පස්සේ වීම නිසා හිත සකස් වෙනවා. සකස් වෙලා හිත අනිත්‍ය වෙලා. ඒකට මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒ ඊයේ දවසේ කේන්තියක් ගියා නම් ඒ කේන්තිය දැන් ගියා නැහැ. නමුත් කේන්තිය අනිත්‍ය වෙලා ගියා කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලයේ ඔබ පිටිපස්සේ තියනවා නේද? ඒක තියෙනවා. නමුත් දැන් කල්පනා කරලා බලන්න ඊයේ ඇති වුණා වූ ඉද්දාත් ගාන එකක්වත් ඔබට අයිතිද? නමුත් ඊයේ දවසම ඔබ ක්‍රියාත්මක භාවයටපත් වුණා. ඒ නිසා කුසල කුසල මහා ගොඩක් සිද්ධ කරගත්තා. නේද? නමුත් දැන් බලද්දී ඊයේ දවසේ ඇති වුණා වූ එකම හිතක්වත් ඔබට අයිති නැහැ. දැන් තේරෙනවා මොකක්ද මේ ඊයේ දවසේ කරලා තියෙන්නේ? ඔබට අයිති නැති බාහිර රූපයන් ස්පර්ශයෙන් නිසා සකස් වෙන්නා වූ නිත්‍යභාවයෙන් ඔබ ගත්තා. නේද? ඔබ ඒක මට අයිති නැහැ කියලා දැක්කේ නැහැ. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුතේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ අපිට මේ ගිහි පින්තුල්ලාගේ සරලභාවයෙන් දකින්න ඕන ඕකයි. එයා සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දැන් හිතේ ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ. හිතයි ක්‍රියාත්මක භාවයටපත් කරනවා. ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ නිසා කුසල කුසල සිද්ධ වෙනවා. නමුත් ඔබලා කුසල් සිත් අයින් කරගන්න යන්න එපා. කුසලයේ ඔබලාට අවශ්‍යයි. නේද? එහෙනම් සකස් වෙන්නා වූ අකුසල් සිත් අනිත්‍ය වශයෙන් අයින් කරන්න. ලෝභ දේශ මොහ සිත් සකස් වෙනවා නම් ඒවා අනිත්‍ය වශයෙන් දැකලා බැහැර කරන්න. මොකද ඒවා ඔබට දුක පිණිස හේතු වෙනවා. නමුත් කුසල් සිත් අතහරින්න යන්න එපා දැන්. කුසලයේ ඔබලාට අවශ්‍යයි. ඉතින් මොකද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේ ඔය වගේ හිතේ අනිත්‍යභාවය තමයි Taman දකින්න තියෙන්නේ. නේද? ඊට වඩා ඉතින් ඔය සතර සතිපට්ඨානයේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයතන හැටියට එතන කියන් සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපයන් හැටියට මේ ශරීරයේ අනිත්‍යභාවය දකින්න කියේ ඉතින් ඊට අමතරව බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා වගේ අසුභ භාවනා වගේ ඒ ස්වාමීන් කාරණාන්ගේ නම මම නම් හැම වෙලාවම කියන්නේ මුලින්ම තේරුවන් කෙරේ සද්ධාවම ඉතිවෙනවා. තේරුවන් කෙරේ සද්ධාවම මූලික වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨම ධනෙ ලොකුම පොහොසත් භාවය. එහෙනම් පොහොසත් භාවය කියන්නේ සද්ධාව නම් අපි උදේ ඉඳන් රැ වෙනකම් එකතු කරන්නේ සද්ධාවමයි. ඒ මොකද ඒකයි පොහොසත් භාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිසා තේරුවන් කෙරේ සද්ධාව උදෙසාම කැප වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසාම කැප වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උදෙසාම. මොකද එතනින් තමයි මහත්යෝ අපිට දැනසිල්ලක් කියන කාරණේ එන්නේ තේරුවන් කෙරේ සද්ධාව සීලය තුන්වෙනිව තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන්නේ. ඒ නිසා මේ කාරණාවට තමයි මුදන් දෙන්න ඕනේ. භාවනා කරන්නේ. නමුත් භාවනා කරන කොයි වෙලාවකද භාවනාව තුළ බලාපොරොත්තු වෙන පළවෙනි ඵලය තමයි මොකක්ද සතර පායි ඉන්නේ. ඒක තමයි භාවනාවෙන් ගන්න පළවෙනි අර්ථය. ඒ කියන්නේ සතර පායි මිදුණා කියන සෝවාන් ඵලයට පත් වුණා උපරිම ආත්ම භාව හතක් ඇතුළත තියාගෙන පාන්දට ආවා. මේ ඔතෙන්ට එදිරිදී අපි තුල නැති වෙන්න ඕන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැටි වෙන්න ඕන කාරණා තුන තමයි මම කිව්වේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව, සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. මේ තුන ඔබ තුල වැඩෙනකොට පුතේ අයින් වෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. එයින් එක කාරණයක් තමයි සක්කාය දිට්ඨිය. තේරෙනවද? සතර අපායෙන් මිදෙන කෙනා තුල සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි බව. මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියේ දැඩි බව. තේරෙනවද? ඒතකොට මමත්වේ සම්පූර්ණයෙන්ම නැති කරන්න රහතන් වහන්සේ. අතනදී සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි භාවය යන්නේ නැති වෙනවා. තේරෙනවද? ඒ කාරණේ නැති වෙනවා. හැම වෙලාවෙම භාවනා කරනකොට අපි බලන්න ඕනේ මා තුළ මමත්වයේ දැඩිභාවය කියන කාරණේ වැඩෙනවා. මොකද භාවනාව තුළින් කරන පළවෙනි කාරණේ තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්න එක. තේරෙනවද? අපි තුළ සක්කාය දිට්ඨිය කියන කාරණේ වැඩෙනවා නම් එහෙනම් මේ භාවනාව සිද්ධ වෙලා නැහැ. මොකද මා තුළ මාන්නේ වැඩි වෙනවා. තේරෙනවද? මොකද අපි මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියෙන් තමයි මේක පුරවගෙන තියෙන්නේ. තේරෙනවද?
දැන් අපි කෙලවල් වලට ගිහිල්ලා අපි සිවුරු දාගෙන අපි කලේ මමයේ කියලා පුරවගත් ආවුදේ හිස් කළා. මොකද අපි ජීවිතයක් තුළ මමයේ මගේ කියලා අපමාන දේවල් අපි පුරවගෙන මේකේ. ඒවාමයි හිස් කළේ. ඒතකොට ඒවා හිස් කරන්න අනිත්‍ය දැකලා අනිත්‍ය වශයෙන් දැකලා මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස අනිත්‍ය දැකලා ඒක අය මමත්වයේම කියන දේ හිස් කරලා යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා අතහැරන මොහොත එනවා කියලා. ඒකෝල තමා තුළ තමා සත්‍යයේ කුද්දලෙක් දකින්නේ නැහැ. මොකද හිස් කළා. මොකද මේක මමත්වයෙන් පිළිගන්නේ. නේද? ඒතකොට ඒක අතන සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව. එන්න දැඩිව ගන්නා වූ දෘෂ්ටිය මමයේ කියන. ඒතකොට ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මමත්වය අයින් වෙන රහතන් වහන්සේගේ. මෙතන මමත්වයේ දැඩි භාවය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක. ඒතකොට පළවෙනි කාරණේ මමත්වයේ දැඩි භාවය, දෙවෙනි කාරණේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ අන්නේ ධර්මයේ කෙරෙහි තියෙනා වූ සැකේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම මාර්ගයේ කෙරෙහි සංඝයා කෙරෙහි තියෙනා වූ සැකයාගේ බැහැරට යන්නේ. එයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝයා සැක කරන්නේ මේකයි එකම මාර්ගය කියන කාරණය පිළිගන්න. තුන්වෙනි කාරණය තමයි අන්‍ය සීල උදේ. සීලබ්බත පරාමාස. එයා කිසිම අන්‍ය සීල උදේක බැඳෙන්නේ නැහැ. ඒගොල්ලන් කෙරේ සත්‍යාවකට කරගත්ත කෙනෙක්. එයා යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔය ජෝතිෂයේ පැත්තේ යන්නේ නැහැ. එයා දේවාල පස්තිකාරනේ නා සායිබ බබලන් යන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ සරණ පිහිටිය. එයා බුදුරජාණන් වහන්සේගෙන් බාහිර සරණක් එයා දකින්නේ නැහැ මහන්සිය. තේන්න. එකම සරණ බුදුරජාණන් වහන්සේගෙන් පිට යා කොයවත් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් අරගෙන කරගෙන යන්නේ. මොකද එයා ධර්මයේ තුල ශ්‍රද්ධාවට ආවා. එයා ජීවිතේ දෙන්නා වූ හැම බාධකයක්ම හැම ගැටලුවක්ම ධර්මානුකූලව දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම උදේම රූපේ පේනවා වගේ අපි මේ ලබලා තියෙන බුතේ අපි කරපු දෙයමයි. එහෙනම් අපි ගිය ජීවිතවල කරපු දේ ඵලය තමයි අපි මේ ජීවිතේ ලබලා තියෙන්නේ. මේ මොහොතේ මේ ඇහෙන් කඳුලක් කෙලනවා නම් මම ඒ කියන්නේ මම ගිය ජීවිතේ කාටද කඳුලක් දීලා කියනවා. මේ මොහොතේ මම hina වෙනවා නම් මම ගිය ජීවිතේ කාවාට සතුටු කරලා කියනවා. ඒ දේ තමයි අපි මේ ලබන්නේ. එහෙනම් එයා ධර්මානුකූලව කල්පනා ජීවිතේ ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා පලා යන්නේ නැහැ. එයා දේවාල නැත්තාත ජෝතිෂේ ද්වාරණ යන්නේ නැහැ. එයා දන්නවා මේක හේතුඵල ධර්මයක් කියලා. මේක කර්ම. මාතලා වූ දෙයක් මේ මම පස්සේ. එතන මාතලා වූ දේ මේ විදිහට පස්සෙන් ඉන්නේ මම අකුසල් කරලා තියෙන නිසා ධර්මානුකූලව එයා කල්පනා කරනවා. එහෙනම් ධර්මයෙන් බාහිරට යන්නේ නැහැ. එහෙනම් එයා මොනවද කරන්නේ කුසල් තව කරන්නේ. ඒ කුසල් වලින් සමහර දෙයක යටපත් වෙන්න පුළුවන්. යටපත් වෙන්නේ නැති අකුසලයක් නම් කරන්න දෙයක් නෑ. ඒත් එයා ගැටෙන්නේ නෑ. එයාට තියෙන ප්‍රශ්නය සුහඳව හිත මේ hina වෙලා දරා ගන්න. තේරෙනවද? ඉතින් ඒක තමයි පුතේ ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව දාපු කෙනාගේ යාන්නේ සීල උතොල්ල බැඳෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාව කියන කාරණේ ඉහළලා කියන්නේ ඒකයි. තේරෙනවද? අද ලංකාවේ ඉන්න එකෙන් කොච්චරනම් අන්නේ සීල උතොල්ලට බැඳෙනවද? නේ? පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් අර හේ දුණා, දේවාල දුණා, මේවා දුණා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා. ඒ යන්නේ සීල උතොල්ල. බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාස, ධර්මයේ කෙරේ විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් අඩුවාවුෙන් මැරෙනවා නම් එයා පෙර ජීවිතේ සත්ව ඝාතන කරලා තියෙනවා. එහෙනම් අපි දොස්තර මාත්‍ර බැලලා වැඩක් තියෙනවද? ඉස්පිතාලේ බැලලා වැඩක් තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් මෙයා කරපු ගන්න. කෙනෙක් නිතරම ලෙඩ වෙනවා නම් එයා දන්නවා මෙයා ගිය ආත්ම සත්ව හිංසාවන් කරලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. තේරෙනවද? එහෙනම් එයා ගැටෙන්නේ යන්නේ නෑ. තේරෙනවද? අතනිපයි කියලා ගැටෙන්නේ යන්නේ නෑ. එයා කරගත්තා. තේරෙනවද? ඉතින් ඒ වගේ මහන්සියෝ තමන් ධර්මානුකූලව ජීවිතේ ගලප ගන්න. ඒතකොට එයාට මොන බාධකයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා ඒක ධර්මයේ දැන දීලා හිටිනවා. ඒ සද්ධාවේ දැන් බාලනක කොච්චර ඉස්සරහට යනවද කියලා දෙන්න යන්නේ නේ. ඒක සද්ධාව මුල කියන්නේ ඒ කාරණේ. තේරෙනවද? ඒ එතෙන්ද මුලගත්ත කෙනා පුතේ ඒ සක්කාය විචේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස එයාගෙන් සම්පූර්ණයෙන්ම අයින්නේ. ඒතකොට ඒ තුන අයින් කරන්නේ මොකද්ද? මේ තෙරුවන් කෙරේ සද්ධාව, සීලය, අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණා. ඔය කාරණා තුන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කවුරුන්නේ අපි පිටක් ඇතිවෙනවා අපි ඒ අකුසල එකක් ඇතුණොත් අපි තේරුම් ගන්නවා මේක අකුසල එකක් අපිට ඇතුණා කියලා. ඒ ඇතිවෙන මොහොත අපි ඒක නැති කරගන්න මේක අපි කියන්නේ දැන් අපිට කේන්තියක් අවසාන අපිට දැන් තේරුම් ගන්න අපිට දැන් කේන්තිය ආවා කියලා අපිට තේරුම් ගත්ත ගමන් මේක නැති කරගම එයින් ඒ වෙනවත් අපේ මේ මොහොතේ අපිට අකුසලයේ සිද්ධලා ඉවරයි වෙන්නේ නේද? අකුසලයන් නම් කේන්තිය කාවන්. ඔව්. මොකද ඒ කේන්තිය ආවම ඔබ තුල මේ සතියේ පිහිටනවා. තේරුණාද? ඒ සතියේ පිහිට නිසා ඔබේ අනිත්‍ය වශයෙන් දකින්න. ඔබේ ආදීනවේ දකින්න. මේ කේන්තිය ආවොත් මම රණ්ඩුවේ පැනගන්නේ මගේ නමනක් එක්ක මේ පොලිසියන් නෙවෙයි ආදීනවේ දකින්න ඔබේ කතාව.
ඒක කේන්ති පිට සකස් වුණානේ. ඒ සකස් වුණා වූ හිත තුළ අකුසලයක් සකස් වුණා නම් අර ඔබ දැක්කා වූ දැක්මෙන් ඒ අකුසලයට යටපත් වෙලා යනවා. තේරෙනවද? දැන් ඔබ අතන ධර්මයේ දකින්නවනේ. ඒ දකින්නා වූ කුසලයෙන් අරක යටපත් වෙලා. මොකද ඒ ක්‍රියාත්මක භාවයටපත් උන්නේ නැහැ. ඒවා අවශ්‍ය කර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක. මොකද ඒ ක්‍රියාත්මක භාවයටපත් වුණොත් ඒ අකුසලේ තමන්ට තියෙනවා. අතන වෙයි තමන් ධර්මයේ දකිද්දි සකස් වෙනා වූ කුසලයේ විසින්ම අතන විභාව උදේ මකලා දාන්න. තේරෙනවද? ඒවා අවශ්‍ය කර්ම කියලා බුදුරජාණන් වහන්සේ දැන් හැම දෙයකම මේ කුසලයක් අකුසලයක් සිද්ධ වෙලා වගේම අවශ්‍ය වෙන කර්මයක් තියෙනවා. මාත් මෙතෙන්ට ඇවිල්ලා ඔතෙන්ට හැරලා ගියොත් ඔතන වෙන දෙයක් නැහැ නේ. ඒ නිකන් උතු ක්‍රියාවක් විතරයි නේ. ඒ අනිත් ඒවාදී අවශ්‍ය වෙලා යන පොඩි පොඩි දේවල් තියෙනවා. අර වගේ බලවත් කුසලයක් වෙනකොට අර කුංචි අකුසලේ ඒකට යටපත් වෙනවා. සාමතනේ එතකොට අතහැරීම සම්බන්ධයෙන් කතා කරෝනේ දැන් ගොඩක් වෙලාවට අපි මේ ඉන්න පුදුමේ ඉන්න සමාජය තුළ අපි ඉඳි ගොඩක් වෙලාවට අතහැරීමෝ කියන එක දැන් භෞතිකමය පැත්තෙන් අතහැරීම මානසිකව අතහැරීම මේ අතහැරීම ආර්ය මාර්ගයට යන කෙනෙක් කොයි විදිහටද අතහරින්න ඕන කියන එක සම්බන්ධයෙන් අතහැරීම කියන කාරණේ මෙහෙමයි අතහැරීම කියන කාරණේ පංච උපාදානස්කන්ධය තමයි අනිත්‍ය වශයෙන් අපි දකින්නේ තේරුණාද මේ ලෝකේ මොනසා දේවල් තිබ්බත් පුතේ ඔය සියල්ලම පංච උපාදානස්කන්ධය තුළට වැඩේ තේරුණාද නමුත් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය තේරුණාද එහෙනම් මේ රූපේ නිසාමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික හැදෙන්නේ තේරුණාද රූපේ නිසාමයි රූපේ කෙරේ තියෙන තෘෂ්ණාව නිසා තේරුණාද දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියමුකෝ දැන් රහතන් වහන්සේට ඇහැ තියෙනවා රහතන් වහන්සේට ඇහෙන් රූප දකින්න රහතන් වහන්සේට කන තියෙනවා රහතන් වහන්සේට ශබ්ද අහනවා ඒතර ඇසෙනවායි දකින්නවායි කියලා කියන්නේ මාත්‍ය පස්සේ කියන කාරණා පස්සේ කියන්නේ මොකද්ද අධ්‍යාත්මික රූපයක් ඒ කියන්නේ ඇහැ බාහිර රූපයක් විඥානයක් තුන එකතු වෙන තැන පස්සේ තුනක එකතුව පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කියන්නේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විඥානයක් තුන එකතු වෙච්ච තැන පස්සේ එතකොට රහතන් වහන්සේට මේ තුන එකතු වෙච්ච තැන ඒ කියන්නේ පස්සේදීම අනිත්‍ය වශයෙන් දකින්න ඕ රහතන් වහන්සේ ඥාන දර්ශන වලින් අනිත්‍ය අවබෝධ කරගෙන තියෙන රූපය එතකොට මේ තුන එකතු වෙච්ච ගැන පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් පස්සේ නිසා සකස් වෙන වේදනාව සකස් වෙනවාද? මේවා හේතුඵල ධර්ම. පස්සේ නිසායි විදීම සකස් වෙන්නේ. විදීම නිසායි හඳුනා ගැනීම සකස් වෙන්නේ. හඳුනා ගැනීම නිසායි කුසල කුසල සංස්කාර සකස් වෙන්නේ. ඒ සංස්කාර නිසා ඊට අදාළව විඥාන සකස් වෙනවා. එහෙනම් මෙතනදී පස්සේ අනිත්‍ය වශයෙන් දැකීම නිසා මාත්‍ය මේ ඉතුරු පංච උපාදානස්කන්ධයේ සියලු උපාදානය අතහැරෙනවා. මොකද යා මෙතනින් අනිත්‍ය වශයෙන් දැක්ක විදීමක් සකස් වෙන්නේ. ඉන් මෙහා අපි මාත්‍යව අපි මේ තුන එකතු වෙච්ච තැන පස්සේ නිත්‍ය වශයෙන් ගන්න. පස්සේ නිත්‍ය වශයෙන් ගත්ත තැන මොකද්ද වෙන්නේ? විවිධ මේ විදීම ඇලීම ගැටීම උපේක්ෂාව සකස් වෙනවා. ඊට අනුව හඳුනා ගැනීම සකස් වෙනවා. ඊට අනුව කුසල කුසල සකස් වෙනවා. ඊට අදාළ විඥානය සකස් වෙනවා. තේරෙනවද? එහෙනම් දැන් මේ සියලු කාරණා මේ පංච උපාදානස්කන්ධේ කාරණා සියල්ලම සකස් වුනේ කුමක් නිසාද? රූපේ නිසා. නේද? ඒ නිසා රූපය කියන කාරණේ ඔබ අවබෝධ කරගනින්න. තේරුණාද? රූපේ අනිත්‍යභාවය කියන කාරණේ ඔබ අවබෝධ කරගන්න පුතේ ඔබ මේ උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඔබ අවබෝධ කරගන්න මේ රූපේ අනිත්‍යභාවය. තේරෙනවද? අතහැරීම කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්න අතහරින්න. නිකන් අතහැරීම නෑ නේද? මේක අනිත්‍යයි කියලා දැකු මේ ඇස අනිත්‍යයි කියන කාරණේ වැටහෙද්දී ඇස පිළිබඳ කැමැත්තෙන් අපි මිදෙන්නේ චන්දරාගෙන් මිදෙන්නේ තෘෂ්ණාවෙන් මිදෙන්නේ තේරෙනවද? එතන තෘෂ්ණාවයි අතහැරෙන්නේ. තේරෙනවද? කන පිළිබඳ කැමැත්තෙන් මිදෙන්නේ මේක අවබෝධ කරගත්තා. මේ මොකද්ද මේක මෙතන අනිත්‍ය දෙයක් මේක පිහිරි වෙනවා මෙහෙම කන් ඇහෙන්නේ මේ වෙනවා ඔක් කියලා ඒ මේ සතර මහා ධාතු ස්වභාවය එයා දකින්න රූපේ අනිත්‍ය වශයෙන් දකින්න. රූපේ අනිත්‍ය වශයෙන් දකිද්දි තමයි රූපේ කෙරේ තියෙන තෘෂ්ණාවෙන් යාට බැහැර වෙන්නේ. අතහැරෙනවා කියන්නේ ඒක. තේරෙනවද? අනිත්‍ය වශයෙන් දකිමින් ඒකට තියෙන කැමැත්ත මිදෙන්නේ. නේ? දැන් මේ ඇන්නමන් කොච්චර ආරක්ෂා කළත් පුතේ මේක අන්ධ වෙනවා, සුද වෙනවා, කබ වෙනවා, කඳුළු වෙනවා. මේක ආරක්ෂා කරගන්න බැහැ නේද? මේක ආරක්ෂා කරගන්න බැරි නම් මේක මගේ වසඟේ පවතින්නේ නැත්නම් පුතේ මම මේකට බැඳිලා වැඩක් තියනවද? එහෙනම් මේකට තෘෂ්ණාවෙන් මම මේ කියලා අල්ලගෙන වැඩක් තියනවද? ඒ අවබෝධයෙන් යා තමයි. තේරෙනවද? රූපයම තමයි අවබෝධයෙන් අතහරින්න ඕනේ. මොකද රූපය නිසාමයි ඊතුරු උපාදානස්කන්ධය සකස් වෙන්නේ. රූපය අනිත්‍යයි කියලා දැක්කනම් ඊතුරු දේවල් වලට යන්නේ නැහැ. මොකද එතනින් මේ අනිත්‍ය දකින්න. තේරෙනවද? එතන රූපය කියන එකම කාරණේ අවබෝධ කරගත්ත කෙනා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ නැත්නම් තෘෂ්ණාව කියන එකම කාරණේ අවබෝධ කරගත්තා. එයා ධර්මය අවබෝධ කරගන්න මොකද තෘෂ්ණාව නිසාමයි අද රූපේ දැනෙන්නේ. ඒකත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හදිච්ච
තවත් සතර මහා ධාතු හැදිච්ච රූපය කොහෙන් ගත්තා? තේරෙනවද? අන්ද ඊළතර බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝක ධාතුව සංකීර්ණයි ඒක හිතල ඉවර කරන්න අපිට බැහැ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝක ධාතුව මේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නලා තියෙනවා. අනෙන් කෑල්ලක් ගෙනල්ලා මෙතන තිබ්බත්, ඉරෙන් කෑල්ලක් ගෙනල්ලා මෙතන තිබ්බත්, බලාකුලකින් කෑල්ලක් ගෙනල්ලා මෙතන තිබ්බත්, අරුවක් ගෙනල්ලා මෙතන තිබ්බත්, මහ පොළොවෙන් කෑල්ලක් ගෙනල්ලා මෙතන තිබ්බත්, මේ මස් කෑල්ලක් අද්ද තිබ්බත් පුතේ මේ සියල්ල සතර මහා ධාතු. නමුත් අපි සම්මුති නාමයන් යොදාගෙන තිනවා මේකට ඉරහඳ තාරකා මස් කියලා. නමුත් සම්මුති නාමයන් යොදාගෙන අපි හැඳින්වුවත් මේවා ඇදිලා තියෙන සම්මුතිය මොකද්ද? සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. ඉර ඇදිලා තින්නේ ඒකේ, හඳ ඇදිලා තින්නේ ඒකේ. එහෙනම් දරුවෝ අපි මේ ඉරහඳ තරකාරකා ගැන හිතන්න යන්න ඕනේ. මේ රූපය දකිද්දි මේ රූපය අවබෝධ කරගද්දී අපි ලෝකයෙන් අවබෝධ කරගත්ත මොකද සතර මහා ධාතුවයි අවබෝධ කරගන්න. තේරෙනවද? එතන මේ රූපය සකස් වුණා වූ සතර මහා ධාතුවය අවබෝධ කරගනිද්දී එයා මුළු විශ්වයම අවබෝධ කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙකට වෙනල් පෙන්නන්නේ. මෙතනයි ලෝකය කියන්නේ. ඒ නිසා අපි ලෝකේ දිහා බලන්න යන්න ඕනේ. ඉරහඳ තාරකා තරු දිහා බලන්න යන්න ඕනේ. මේ කයේ සතර මහා ධාතු දකිද්දී අපි ඒව සියල්ලම දකින්න මොකද ඒවල් සම්මුති නාමයෙන් බදලා මුල්ල දින වෙනත විතරයි තියෙන්නේ. ඒ රූපය අනිත්‍යභාවය තමයි දකින්නේ. රූපේ තමයි බැඳිලා තියෙන්නේ. මමයි කියලා අරගත්තත් බැඳිලා තියෙන රූපේට මේ මමයි කියලා ගත්තා වූ එහෙන් ගන්න නාසයෙන් බැඳෙන්න රූප වලට. ඒ රූපේම මෙතන ප්‍රශ්න තියෙනවා. නමුත් කොයි රූපයක් සතර මහා ධාතුමය රූපේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේ කියන දකින්න කියලා ඒක තමයි ආයතන හැටියට එතකම නාසයේ දිව ශරීරය ආරම්භයේ අනිත්‍යභාවය දකින්න කියනවා. සතර මහා ධාතුව හැටියට ඒ කොටස් තරම් අනිත්‍ය දකින්න කියනවා. දෙතිස් කුණුපය හැටියට අරන් ඒ කොටස් වල අනිත්‍ය දකින්න කියනවා. ඒ ආකාරයේ බුදුරජාණන් වහන්සේ කොටසපත්තන් සූත්‍රයේදී දේශනා කරනවා ඒ අනිත්‍ය සංඥා වඩන්න ඕනේ ආකාරය. ඒක හඳුනන දැන් අපි ඇත්තටම මේ සතර අපාය ගැන දකින්නකොට එතකොට ධර්මයේ කියවනකොට මේ සතර අපාය සම්බන්ධයෙන් හිතේ ඇති වෙන ලොකු බයක් ඒ දහකලේදීම දැන් ඇත්තටම මට එක අවස්ථාවක මේක සිහි කරනකොට නැරෙන්නත් බයයි. ඒ නරදාසරත්නේ නෑ තොපේ. නැරෙන්නේ බයලන මොකද උතනේ ආදීස්තාව දැන්. ඔව් උතුම් සද්ධාවක රසනේ නෑ. තේරෙනවද? ඒකයි මම કોઈ භාවනාව කියන කාරණේට ඉක්මන් නැරෙන්න ආපුරෝනේ නරෙන්න බලන්නේ ආන්දෝනේ දැන් මරුණොත් අපි හිතමු ඊට පස්සේ දැන් මේ අධර්මයේ දැන් මෙහෙම පහළට මෙහැගෙන යන අවස්ථාවක් වෙනවා ඉරිගීගෙන දැන් එතකොට මේ ආත්ම භාවයේදීම මොකක් හරි පද ඒ කියන්නේ අදුම ගන්න සෝතාපන්න පදයක් හරි ලබා නොගෙන මරුණොත් ආයි ඔක්ක දිව්‍ය ලෝකේ හරි කොහේ හරි ගිහිල්ලා ඔය භවයෙන් කැරකි ඉඳලා ඊට පස්සේ හදිස්සියවත් මේ සද්ධර්මය අපිට නොලැබුණා යම් ආත්මභාවයකදී දැන් මේ අවස්ථාවේ අපිට මේ ලංකාවේ දෙච්ච මේ මිනිස්සු විදියට අපිට මෙතනදී ලබන්න දැන්ටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය කාරණාව නිසා තමයි ඇත්තටම බය වෙන්නේ. ඒ කියන්නේ එතකොට මට හිතෙනවා මේ ආත්මාවෙන් මේ සෝතාපන්න භාවයවත් අදුගානේ ලබන්න ඕනේ කියන ලොකු හැඟීමක් එන නිසා තමයි අර බය වෙන්නේ. ඒ බය නම් ඒක සද්ධාව තුලින් ඇති වෙනවා. තේරෙනවද? එතන සද්ධාව තියෙනවා. තේරෙනවද? එතන සද්ධාව තියෙනවා මෙතන ගැලවෙන්නේ හදන්නේ. තේරෙන්නේ? බුදුරණන්ගේ මාර්ග තුලට එන්න හදන්නේ. එතන සද්ධාවක් තියෙනවා. ඕම මෙතනින් අතහැරුණොත් මෙතනින් අතහැරුණොත් මම කොහේ යයිද කියලා මොකද බයි. ඒක ධර්ම තුලින් දක්න දෙයක්. ඒක දැන් සද්ධාව තියෙනවා. තේරෙනවද? මම හිතුවා ඔබ දකින්නේ වෙන පැත්තක් කියලා. එතන සද්ධාව තියෙනවා. තේරෙනවද? ඒ සද්ධාව තව ශක්තිමත් කරගන්න. ඒකේ සද්ධාව ශක්තිමත් කරගන්න ඉතින් ඔය කාරණාවත් එක්කම තමයි හාමුදුරනේ අතහැරීම ගැන ඊට පස්සේ හිතන්න ඕන ගන්න. තේරෙනවද? ඒතකොට අතහැරීම කොහොමද මම මේ අතහැරීම කරන්න ඕන? භාවනා කරන්න ගියාට පස්සේ එක වෙලාවක මෛත්‍රී භාවනා කරන්න ඉඳුනේ ඒකම එකපාරට එනවා ආනාපාන සතිය මේ ඔක්කොම කවලම් දෙලා මට නිකන් අර ලොකු ප්‍රශ්න කොටකට ඒ දවස්වල තිබ්බා. ඊට පස්සේ මේ එක සිතුවිලි හිතට ඇතිවෙන ඒ සිතුවිලි අමාරු සිතුවිලි හිතෙන් අතහැරලා පැත්තකට. ඕක තමයි මම කරේ. ඔය තමන්ටේ අයිති නැහැ. අයිති නැති ඉතින් කොට තමයි අමාරු වෙන්නේ. එතනදි ලොකු සංකීර්ණයක් හිතෙන් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම මොකම ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. එතකොට හාමුදුරනේ මට දැන් ඕනේ අපිට ඕන ඇත්තටම මෙතනින් තව ඉස්සරහට යන්න. තව අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. රූපේ තමයි බැඳිලා තියෙන්නේ. රූපේ අනිත්‍යභාවයෙන් දකින්න. වෙන දකින්න දෙයක් නැහැ. තේරුණාද? රූපේ අනිත්‍යභාවයෙන් දකින්න. රූපේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි ඔය පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්නේ. තේරුණාද? ඔය කුසල අකුසල වලින් සාමුවා ගැනීම වල සියල්ලම සකස් වෙන්නේ පංච මෙතන නිත්‍යභාවයෙන් ගැනීම.
එතන රූපේ අනිත්‍යභාවය මේ ඇසේ අනිත්‍යභාවය නාසයේ දිවේ කනේ ශරීරයේ අනිත්‍යභාවය දකින්න. තේරුණාද? ඒ දැකීම තුළම තමයි මේ ඔබට භාවනාවේ ප්‍රතිඵල තියෙන්නේ. තේරුම් ගන්න කීයක් කියන්නේ? මම ඒව ඉස්සත් කියනවා. මේ අනිත්‍ය සංඥාව තුළම තමයි තියෙන්නේ. තේරුණාද? දකින්න හැමදේම කමටහනක් කරගන්න. තේරුණාද? තිරසන් සතෙක් දැක්කත් බල්ලෙක් හරකෙක් දැක්කත් මේ බල්ලා ආරකාතුල තමා දකින්න. අපි තොරෙන් දැන් වගේ අප්‍රමාණ ඉඳලා තියෙන. අනිත්යෙන් හඳුනන්නේ දැන් ඔය කියන මාර්ගඵල ලබන්න කාලයක් තිස්සේ බෙරුම්නම් පුරවන්න ඕන. අපි දැන් ඇත්තටම දන්නේ නැහැ. මාර්ගඵල කියන දේවල් දෙන්න හිතන්නවත් එපා. ඒක කෙලෙස්. කොයි වෙලාවකවත් මාර්ගඵලයක් ගැන හිතන්න එපා. මම කියන්නේ සතර පායෙන් මිදෙන කියලා හිතාගන්න කියලා. මාර්ගඵල කියන්නේ ධර්මම කෙලෙස්. තේරුණාද? ඒකට වැටුනොත් එහෙම ආයෙත් ගොඩ එන්න බෑ කවුදාක. පිස්සු වෙදිලා එනවා. තේරුණාද? එතන මාර්ගඵලයක් ගැන හිතන්නවත් එපා. මම සතර පායෙන් මිදෙනවා කියලා හිතන්න. නම් සතර පායේ බයට කියලා මම මෙතනින් මිදෙනවා කියන තැන හිතන්න. ඒකට මාර්ගඵලයක් නැහැ කෙලෙස් නැහැ. තේරුණා? කොයි වෙලාවකවත් මාර්ගඵල ගැන කතා කරන්නේ නැහැ කායිකව කෙලෙස්. තේරුණා? සතර පායෙන් මිදෙනවා කියලා සතර පායෙන් මිදෙන්න හේතු වෙන්නා වූ ධර්ම කාරණා වඩා. තේරුවන් කෙරේ සද්ධා, සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. අනිත්‍ය සංඥා ඒක රූපේ අනිත්‍යභාවයෙන් දකින්න. තේරුණා? ඉතින් රූපය ඇතුළෙන්ම තමයි හිතක් සකස් වෙන්නේ. ඉතේ අනිත්‍යභාවය දැක්කා කියන්නේ ඒ රූපේ අනිත්‍යභාවය දකින්න කියන කාරණා. ඒ නිසා මේ ඔබ කැමති කරන හැම දෙයක්ම තමාගේ රූපේ අනිත්‍ය වටනවා. ඔබ කැමති හැම රූපයම අනිත්‍ය සංඥා දකින්න. දැකලා ඒවේ අනිත්‍යභාවය වඩා ගන්න. එතනම තමයි ඔබ රූපේ තමයි බැඳලා තියෙන්නේ. ඒවේ අනිත්‍යභාවය දකින්න අපි ඒවේ ඈත් වෙනවා. අවබෝධය Tamanට ලැබෙනවා. නේද? ඉතින් අපි වඩා තව ඒවා අසුරුම කරගෙන යනවා නම් ඒක තේරුම නැහැ. තේරුණාද? ඒ නිසා මේ වැඩිම තුල Tamanට ඒක ක්‍රමානුකූලව අතහැරෙන්න ඕන. ක්‍රමානුකූලව අතහැරෙද්දී තමයි දුක අඩු වෙන්නේ. මොකද දුක තකස් කරලා දෙන්න තෘෂ්ණාව නිසා. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒවා කෙරේ අනිත්‍ය සංඥාවක් නම් ඒවා කෙරේ තියෙන කැමැත්තෙන් මිදෙන්න ඕන. අපි වල බැඳෙන්නේ ඒවා නිත්‍යභාවය අපි දකින්න නිසා. එතන සැපයක් කොට දකින්න නිසා ආත්මයක් කොට දකින්න නිසා. ඒ නිසා අපි සියල්ල නිත්‍යභාවයෙන් ගන්න. අපි සාමාන්‍ය පංචශීලයේ රකින්න ඇතිවෙන හැමෝම මට ප්‍රැක්ටිකල් ඇතිවෙච්ච දෙයක් නම අපි රැකියාව ගැන තමයි සමාජ අපිට මේ බොරු කියන්නේ කියන්නේ රැකියාවේ ස්වභාවයද කියන්නේ එනවා ඒ රසන මම මනසින් කලකිරෙන අවස්ථා ගොඩක් තියෙනවා මොකද මේ රැකියාවෙන් අපිට මේ විලාවනේ ඉතින් අන්න ඒ වෙලාවට මේ දැන් හැමෝම ගොඩපන් කරන මේක අනිත්‍යභාවය දකින්න ඕනේ ඒක අපි අකමැත්තෙන් තමයි මේ විලාවේ සිද්ධ වෙන්නේ ඉතින් ඒ විලාවේ මම හිතනවා මම මේකින්ද මට මේ අකුසලයක් සිද්ධ වෙනවා නේද කියන එක මම දකිනවා ඒ රැකියාව සම්බන්ධයෙන් සමාජයේ ඉදී කරන්නේ ඒ වගේ වෙලාවදී අපිට මොනවගේ තත්ත්වෙද මම යාව නිසා බොරුවක් වුණොත් ඒක හම්බුනේ දකින්න මම එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම කිව්වහම ඒක තමයි ලෝකේ කියන්නේ ධර්මය කියන්නේ ඒක. තේරුණාද? ඒක දැකලා යොමු මේකෙන් මිදිර යන්නේ. තේරුණාද? බොරුවක් නොකිය රත්තාවකක් කරන දෙයක් නම් උදේ කරන්නේ බැන්න ඉතින් බොරු මොකක්ද මේ ලෝකේ කියන කාරණේ තුල කලකිරීම සකස් කරගන්න. තේරුණාද? ඒකම දැනනවා මම ඒ කලකිරීම තුල ඉස්සරහට යනවා. අතන බොරුව කියවුන දෙන බොරුව අකුසලයි. ඒ රත්තාවුත්තා කියලා බොරුව කියලා එහෙම එකක් නෑ ධර්මයේ. තේරෙනවද? ඒ සමහර වෙලාවට උපක්‍රමශීලීව තව කෙනෙක්ගේ අහපතු නිසාලු බොරුවක් කියන අවස්ථාවක් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් යටපත් වෙලා යනවා අහෝසි කරන වෙලාව. නමුත් ඉතින් රත්තාවුත්තා කියලා ඒම අදාළ වෙන්නේ ඒකට අකුසලයක් තියෙනවා. නමුත් ඔබ ඒකෙන් හිතන්න ඕනේ අනේ බොරුවක් නොකිය රත්තාවක්වත් කරගන්න බැරි නම් අපි තවත් මේ ලෝකෙට බැඳිලා තේරුමක් නැහැ කියන අනිත්‍ය සංඥාව වැඩෙනකොට අර අකුසලේ යටපත් වෙන්න පුළුවන් මොකද ඒවා යටපත් කරලා දාන්න. ඒන අනිත්‍ය සංඥා බලව. නමුත් ඔබට ඒ අනිත්‍ය සංඥා වැඩෙනවා. වෙන ගැලවුමක් නේද? වෙන ඉතින් මනුස්ස ලෝකෙවල ජීවත් වෙන්නේ ඒවෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක අපි තේරුම් ගන්න. ඒවායින් දැකලාම මේ සමාජයේ කෙරේ ලෝකයේ කෙරේ කලකිරීමක් සකස් කරගන්න. ආවුරු කිව්වා ඒ දේම සිද්ධ වෙනකොට අර කලකිරීම ඇති වෙනවා. ඒ කරන්න දෙයක් නැතිඳ ඒ දාගෙතම කරන්න දෙයක් නැහැ නම. කරන්න දෙයක් නැති ලෝකේ අතහරින එක. තේරුණා? වෙන දෙයක් නැහැ. ඒ ලෝකේ අතහරිනවා කියන්නේ ලෝකෙට බැඳිලා තියෙන තෘෂ්ණාව. මේ තෘෂ්ණාව අතහැර ගන්න තමයි ඔය කරන්නේ. තෘෂ්ණාව අතහැරෙන්නේ ලෝකෙට බැඳිලා තියෙන ආ උදේ කෙරේ අපි අනිත්‍ය සංඥා වැඩින්නේ. ඔය අනිත්‍ය නොදකින නිසා අපි ලෝකෙට බැඳෙන්නේ.
වදුදේ මොකද ඉන්නද ආසන්නව දැන් මම මගේ අයියා කෙනෙක් තමයි මේ විදිහට කිව්වේ. අතර මෙයායි මායි අපි ධර්මය ස්වාම ගොඩක් ගියා. ඒතකොට එයාලා දැකපු විදිහට තමයි අයියා කිව්වේ මේ ලෝකේ අපි සොයන්නේ ලෝකේ තියෙන අරමුණු ඒ උදෙසා තමයි අපි වෙහෙසෙන්නේ. හැබැයි ඒක අපි ඒ අරමුණක් කියලා දැනගෙන ඒ සිතින් අපි දැක්කට පස්සේ ඒ ලෝක අරමුණ නෙමෙයි බලන්නේ අපේ සිත උද්දීපනය වෙන ආකාරය කියලා. ඒ උද්දීපනය වෙන ආකාරය දැක්කහම මේ ලෝකයේ තියෙන අනිත් සියලු ස්වභාවවල ගත යුතු කාරණා නෙමෙයි. අත්හැරලා දාන්න පුළුවන් කියලා. ඒ අත්හැරිලා දැමීම තුලම තමයි අත්හැරීම දැනගත්ත එකම තමයි ශ්‍රද්ධාව වැඩෙන්න, සීලය වැඩෙන්න, ප්‍රඥාවත් හේතු වෙන්නේ ඒ අත්තර දැමීම දැකීම තමයි ඒ තුනම කාරණා කියලා කිව්වා. ඒ අයියා ඇත්තටම ඒක ප්‍රායෝගිකව මෙයා පුහුණු කරලා තමයි මටත් කියන්නේ මා ක්‍රමයෙන් ඒක දකින්නවා. ඒ කාරණේ ඔබ වහන්සේ දැන් බුදුරජාණන්සේ දන්නේ නෑ. නැහැ. එහෙනම් බුදුරජාණන්සේගේ ශ්‍රද්ධාව ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව සංඝ මහත්යව කියන තැනම ওই කාරණේ තියෙනවා. නමුත් එයාගේ පටලවගෙන තේරෙනවද? මේ සාමිත්‍ර බුදුරජාණන්සේගේ මාර්ගයේ බුදුරජාණන්සේ ගුණින්ම කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණේ සද්ධාර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණේ ශ්‍රද්ධාව. සීලය. ඉතින් එහා පැත්තේ සමාධියේ භාවනාව විශ්යල්ලම අදාළයි. තේරෙනවද? එනිසා මේ මාර්ගයේ බුදුරජාණන්සේගේ මාර්ගයෙන් පිට ගිහිල්ලා අපිට ධර්මයේ ඵලය ලැබෙන්න බෑ. ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්න බෑ. ඒක නිසා සක්කායසිය සකස් වෙනවා. මමත් දැඩි භාවයේ සකස් වෙනවා. තේරෙනවද? ඒක ස්වාමීන් කොතනද වැරද්ද තියෙන මුලට යන්න. තේරුම් කරේ සත්‍යය. ඉස්සෙල්ලාම අපි හිතන්න ඕනේ ලෝකේ හොයන්න දෙයක් අපිට නැහැ. තේරෙනවද? අපි මේ ලෝකේ යමක් හොයනවා නම් පුතේ කවදාකවත් අපිට ඒක හොයලා ඉවර කරන්න බැහැ. මොකද ලෝකේ යමක් හොයනවා නම් පුතේ ලෝකේ නිත්‍ය වූ යමක් තියෙනවා. තේරෙනවද? ඒක අරමුණක් වේවා, සිතක් වේවා, බාහිර දෙයක් වේවා ප්‍රශ්නයක් නෙවෙයි. නිත්‍ය වූ දෙයක් තියෙනවා. අරමුණක් කියන දේ, සිතක් කියන දේ, බාහිර දින දකින්න දේ සියල්ලම අනිත්‍ය නම් පුතේ අනිත්‍ය වූ දෙයක් හොයලා වැඩක් තියනවද? නැහැ. ඒක මුලින්ම දැනගන්න. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවට එන්න ඕනේ ඒක දැනගන්න. ඒකයි මුල අතන කියන්නේ. ධර්මයයි අපිට කියන්නේ මේ අනිත්‍යභාවය. තේරෙනවද? ඒක එතනයි තේරුම් කරේ ශ්‍රද්ධාව. අපි මේ ලෝකේ කවදාකවත් මුකුත් හොයන්න නම් යන්න එපා. හොයන්න නම් දෙයක් නැහැ. හොයන්න කියලා සකස් වෙන්නා වූ හිතට ඒ මොහොතේම අනිත්‍ය. තේරෙනවද? සකස් වෙන්නා වූ හිතට අනිත්‍ය වෙනවා නම් ඒ හොයන්න කියලා දෙයක් ලෝකෙ තියෙන්න දෙයක් නැහැ. මොකද ඒ සියල්ලම අනිත්‍ය දේවල්මයි මොහොතින් අනිත්‍ය වෙන දේවල්. එතන හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියපු දේ මුලට ගන්න. මොකද එතනින් සත්‍යව සකස් වෙන්නේ. බාහිර ගුරුවරු ගායන මාත්‍රු මේගොල්ලෝ ඒ තුලින් මොකක් හරි මේ ආස්වාදයක් ලැබෙමින් ඒක කියනවා. නමුත් ඒ අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ සත්‍යව සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රේ, සද්ධර්ම ශ්‍රවණය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඊළඟට සීලය. සීලෙන් පස්සේ තමයි සමාධිය. සමාධිය කියන්නේ භාවනා සියල්ලම පස්සේ සකස් වෙන්නේ. මේක මාර්ගයක්. මේ මාර්ගය පැනනොත් අපිට සක්කාය දිට්ඨියම සකස් වෙනවා. තේරෙනවද? සක්කාය දිට්ඨිය කියන්නේ භාවනා කරන්න මමත්වෙ වැඩි වෙනවා. භාවනා කරන්න පුතේ මමත්වෙ අඩු වෙනවා. තේරෙනවද? භාවනා කරන්න අපි සක්කාය දිට්ඨිය ෂේ වෙනවා කියන්නේ ෂේ වෙන්න තමාතුල නිහතමානී බව වැඩි වෙනවා. තේරෙනවද? ෂේ වෙලා රහතන් වහන්සේ කියන්නේ මමත්වයේ සම්පූර්ණයෙන්ම ෂේ වෙච්ච තැන යාගේ ජීවිතේ පිළිබඳ තියෙන නිහතමානී භාවයෙන් විතරයි. මොකද එයා තුල සත්‍යයේ කුද්දලේ දකින්නේ නැහැ. සත්‍යයේ කුද්දලේ විතර දකින්නේ නැහැ. හේතුඵල ධර්මයක් දකින්නේ හේතු නිසා සකස් වෙන දෙයක්. හේතුන් විරුද්ධ වීමෙන් අයින් වෙන දෙයක්. ඒ නිසා මෙතන මමයි කියලා ගන්න දෙයක් නෑ. එහෙනම් එයා ආඩම්බර වෙලා වැඩ නැහැ. එහෙනම් භාවනාවේ අවසාන අරුම මෙතෙන්ට අපි අරන් යනවා. භාවනා කරන කෙනා හැම වෙලාවම Taman තුලින් ස්වයං පරීක්ෂණය කරන්න ඕනේ. මගේ තුල මාන්නේ කියන කාරණේ වැඩෙනවා නම් වැඩෙන සත්‍යයි. එහෙනම් මාත් වහා මෙතන අපි ඉවත් වෙනවා. මොකද අපිට වැඩෙන්න වැරදි බෑ. තේරෙනවද? ඒකයි අපි හැම වෙලාවම කියන්නේ තෙරුවන් කෙරේ සත්‍යහම සකස් කරගන්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේම කියන බුදේ තෙරුවන් කෙරේ සත්‍යාවයි සීලයෙන් පරිපූර්ණ ඔබ බය වෙන්න එපා. තේරෙනවද? එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්වාසය තුල ඉන්න. ඒ විශ්වාසයේ මැරෙන මොහොතේ පුතේ අපිට සකස් වෙනවා. ඉයක් සකස් වෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ තෙරුවන් කෙරේ සත්‍යා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණේ හැම වෙලාවම තේරෙනවා. ධර්මයේ කියන්නේ මොකද්ද කියන කාරණේ හිතන්න. ධර්මයේ මොනතරම් අර්ථවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. නේ?
ඒක බලන්නේ ඒ ආකාරයෙන් සංඝයාගේ ගුණයන් මොනවද කියලා බලන්න අතීතයේ වැඩ සිටියා වූ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අප්‍රමාණ ගුණයන් මොනවද කියන කාරණේ දැන් හිතින් ලකින්න ඕනේ. ඒක දැක්කට පස්සේ පුතේ ඒ තෙරුවන්ට බැඳුනට පස්සේ තෙරුවන්ට ශ්‍රද්ධාව ප්‍රකට වුණාට පස්සේ ඔබට ආයෙත් අමුතුවෙන් කාර්යයක් කියලා දෙන්න ඕනේ නැහැ පුතේ. ඔබ මාර්ගය සකස් කළා. මොකද ඔබ ශ්‍රද්ධාවට ආවා. තේරෙනවද? ඒතර මාර්ගය සකස් කළා. ඔබ තුල බියක් සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක හැම වෙලාවෙම ධර්මයේ පුතේ සරලම තැනින් ගන්න. තේරෙනවද? ධර්මයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ ගැඹුරු තැන් වලින් අපිට පෙන්නලා නැහැ. හැම වෙලාවෙම සරලම භාෂාවෙන් සරලම තැනින් අල්ලගන්න. මොකද ගැඹුරු කරගන්න අපි මේ ජීවිතේ ගැඹුරු භාවයෙන් ඇති කරගන්න මේ ධර්මයට යන්නේ නේද? තවත් සංකීර්ණ කරගන්න නෙමෙයි. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම සරලම තැනින් ධර්මෙ ගන්න. ඒ සරලම තැන ගන්න පුතේ තේරුවත් කල්යාණ මිත්‍රය ඇතුළත සොයාගෙන යන්න. ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න. සද්ධර්ම ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නුවණින් මෙනෙහි කරන්න කියලා. නුවණින් මෙනෙහි කරන්නාටයි ප්‍රඥාව කොතන බුද්ධ ප්‍රඥාව සකස් වෙන්නේ කියලා. තේරෙනවද? ඒ නිසා සද්ධර්ම ශ්‍රවණයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ඒ අසන්නා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමත් තුළින් බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව සකස් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා අපේ මම නම් හැමෝටම කියන්නේ දරුවන් කෙරේ ශ්‍රද්ධාවමයි ඒක කියලා. මොකද අප්‍රමාණ වූ අධ්‍යක්ෂින් තියෙනවා. අප්‍රමාණ භාවනා කරනවා නම් දරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ දරුවෝ. තේරෙනවද? මුද විහෙල පෙළේ භාවනා කරනවා ඉන්නවා. ඒවල එක්ක බඩට සුඛයක් දාගෙන ඉන්නේ නැත්නම් බෙල්ලාරාට මාලයක් දාගෙන මේ සුදු නූලක් දාගෙන ඉන්නේ මොකද සතුරු කරදරය යනවා මේවයි කියන මේ ගුරුවෝ. ඒ කියන්නේ අන්නේ සීලොක්කෙන් මත් බහැර වෙලා බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. ඒකනේ හරවට ගිහිල්ලාද? නමුත් මේ කරන් දෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. එහෙනම් මුල් වෙන්නේ මොකද ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව සකස් වෙන කෙනා තුළ තියක් සකස් වෙන්නේ නැහැ. එයා සරලභාවයෙන් සියල්ල ගන්න අනිත්‍යය කියන කාරණා. පිට ගොඩාක් දේවල් කියන්න පුළුවන් උදේ කියන දේවල් ඔක්කොම හිතක්. ඒක අනිත්‍යයි. බාහිර රූපයක් වශයෙන් සකස් වෙනා වූ හිතක්. ඒක හිත ගොඩාක් දේවල් කියද්දී ඒක අනිත්‍යයි කියලා කටි මේක ඔබටත් අයිති නෑ. තේරෙනවද? ඉතින් ඒ ප්‍රශ්නිය ඔය. සංකීර්ණ කරගන්න එපා. සංකීර්ණ භාවයට පත් කරලා දෙන්න හිත. බුදුරජාණන් වහන්සේ කියන හිත කියන්නේ මායя කියලා. රූපේ කියන්නේ මායя කියලා. ඒ නිසා හිතක් සකස් වෙනකොට ඔබ දකින්න ඕනේ මේ මායя කියලා. මොකද ඔබ විතර්ක ගොඩකට අරන් යන්න පුළුවන්. තේරෙනවද? ඒක විතර්ක ගොඩකට අනේකනේ මේ වැඩේ සකස් වුණා වූ හිතානිත් වශයෙන් දකින්න. රූපයක් දකින්නකොට ඔබ දකින්න ඕනේ මායя කියලා. බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායя කියලා. ඒතර කෙනෙක් දකින්නකොට දැන් කේන්තියක් එනවා. එහෙනම් ඔබ මායя කියලා දැක්කම හරි කේන්තිය නිතරම මගහැරලා යනවා. මොකද එනවා මේ රූප මායя කියලා. දන්නවා අකුසලයක් කරන්නේ ඉන්නේ කියලා. තේරෙනවද? ඉතින් ඒ විදිහට තමයි උපක්‍රමශීලී වෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා මේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන කාරණේ මුලින්ම ගන්න. බුදුරජාණන් වහන්සේ කෙරේ ඒ ශ්‍රද්ධාව සකස් කරගන්න. ඒ ශ්‍රද්ධාව ඒ තුළින්ම සීලය පරිපූර්ණ කරගන්න දරුවෝ ඊට පස්සේ ගොඩාක් බයක් වෙන්න අවශ්‍යතාවය නැහැ. ඒ තුළින්ම තමයි මාර්ගය සකස් වෙන්නේ. තේරෙනවද? පළවෙනි දන භාවනාවක් නම් දෙන්නේ නැහැ නේද? තේරෙනවද? පළවෙනි දන භාවනාවක් නම් දෙන්නේ සක්කායදිට කියලා. අවසානයේ මමත්වයේ දෙවිභාවය වෙද්දී තියෙන්නේ තේරුම් වෙන්නේ නැහැ. තේරෙනවද? සීලය කියන කාරණේ සීලය පංච සීලය සමාදන් වුණා, සත සීල දස සීල සමාදන් වුණා. සීලේදී ආරක්ෂා වෙන්නේ කාය කර්ම වචී කර්ම කියන කාරණා දෙක විතරයි. කායෙන් සිදුවෙනා වූ වැඩි හතරක්, වචනයෙන් සිදුවෙනා වූ වැඩි හතරක් ආවරණය වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. එහෙනම් ඔබ මොන සීලයක් සමාදන් වුණත් පුතේ මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ. තේරුණාද? මොන සීලයක් සමාදන් වුණත් මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ කියන බලවත්ම අකුසලයේ මේකෙන් වැහිදි නැහැ. නේ? දැන් සීල් ගන්නවා සීල් අරගෙන ගිහිල්ලා අපිට කේන්තියක් සකස් වෙනවා. කේන්තියක් සකස් වෙනකොට අපි බලනවා අපේ පිටපත කැඩුනාද කියලා. කැඩිලාද? නැහැ. එයා සතුටු වෙනවා. නමුත් පුතේ යා බරපතලම අකුසලේ කරගෙන මනෝකම් ලෝභ දේශ මොහ. එතන සීලේදී අපි බලන්න ඕනේ පිටපත වලින් වචී කර්මයි කාය කර්මයි විතරයි ආවරණය වෙන්නේ. මනෝ කර්ම ආවරණය වෙන්නේ නැහැ. ඒක හොඳට බලන්න ඕනේ. ඒකයි ඒවෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි. නමුත් ඔබ මනෝ කර්ම කියන කාරණේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් මනෝ කර්ම විසින්ම සීලය ආරක්ෂා කරලා දෙන්න. ලෝභ දේශ මොහ. නමුත් ඔබ රකිනා සීලය විසින්ම මනෝ කර්ම පැස් කරලා දෙන්නත් පුළුවන්. සීලෙන් නිසා සකස් කර ගන්නා වූ මාන්නේ නිසා. තේරෙනවද? මේක සකස් වෙනවා. දැන් සීලේ වටිනාම දේ තමයි සීලය දස කුසල් කියන තැනට ඔබ අරන් යන්නේ. දස කුසල් කියන තැනට ඔබ අරන් ගියොත් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුනම පැහැදිලි. තේරෙනවද? ඒ සීලයට දෙක ඔබ අරන් යන්නේ.
එහෙම නැත්නම් ලෝභ දේශ මොහ තමයි අපි විනාශ කරන්නේ. පතර පායට අපි දාන්නේ ලෝභ දේශ මොහ. සිල් ගත්තර වැඩක් නැහැ. මෙතනින් අපි මේව සකස් කරගන්න. එහෙම. එනිසා මේ කාරණේ ගැන හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ එතනින් ඇති වෙනවද සීලය නැත්නම් අපි සීලය සමාදන් වෙන්නේ නෑ පුතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් බුදුරජාණන්ගේ මාර්ගයට ආවා එයා දෙලිප සීලයට යනවා ශ්‍රද්ධාව කියන්නේ ඒක එතනින් සීලය ඔව් සීලයට අනිවාර්යෙන්ම යනවා ශ්‍රද්ධාවට යනවා මේ ශ්‍රද්ධාවට ආගමික කෙනා සිල්පද කඩා ගන්න එයාට විශ්වාසයක් නැහැ බුදුරජාණන් වහන්සේ කියපු දේ එයා විශ්වාසයෙන් එනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කියන කාරණේ ඥානයන් ගුණයන් දැකලා ඇති කියලා දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ කියන කාරණේ ඒකෙන් එතනදී එයා අනිවාර්යෙන් මේකට බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල යන්නේ මාර්ගය තමයි සීලය සමාධි ප්‍රඥා මාර්ගය එයා වැටෙනවා කවුරුත් අල්ලන්නේ නැහැ අපි තාම වැටිලා නැත්නම් උදේ වැටෙන්නේ නැත්නම් අතට සකස් වෙලා නැහැ තේරුණා අරවාතුල්ම ගෞරවයෙන් මේ සත්‍යව දකින්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ඔබලා මේ තැනතිල්ලක් ලබනවා නම් කවුරු නිසාද ඒ තැනතිල්ල ලබන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි නේද එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබලාට ඔය තැනතිල්ල ලබා දෙන සංසාරය පුරාවට කොච්චරනම් දුක්ඛන්දරාවක් වින්දාද නේ අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙක පුතේ උන්වහන්සේ එක බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්න තිබ්බා. නමුත් උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. උන්වහන්සේ එතනදී පරාර්ථකාමී වුණේ නැහැ ආත්මාර්ථකාමී වුණේ නැහැ පරාර්ථකාමී. මම තනියම මේ ධර්මය අවබෝධ කරගන්නේ මම 30ක් කෝටියක් කෝටියක් දෙනාට මේ ධර්මය කියලා දීලා ධර්මය අවබෝධ කරගන්න. එදා උන්වහන්සේ ආත්මාර්ථකාමී වුණානම් අද ගෞතම සාසනයක් තියෙනවද? නැහැ. එහෙනම් ඔබට මේ ලබන ටැන්ටික ලබන්න බැහැ. එහෙනම් ඔබ විශ්වාස කරන්න ඕනේ එදා ඒ බෝධිසත්වයෝ ඒ පරාර්ථ ආත්මාර්ථකාමී තීරණය ගන්නතු පරාර්ථකාමී මේ ඔබ උදෙසාමයි කියන්නේ. ඔබ උදෙසාමයි. තේරෙනවද? අපි වෙන හිතන්න ඕනේ අපි උදෙසාමයි බුදුරජාණන් බෝධිසත්වයෝ එදා ඒ දේ කරේ කියලා. තේරෙනවද? ඒක එතන ඉඳගෙන කරලා පුතේ බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ ගානක් දසපාරමීතම් පුරාගෙන මොනසා දුක්ඛන්දරාවක් වින්දාද? අපි මේ දෙනවා වගේ ගිලම්පස ආහාරක පූජා කරේ. ඇස් ගලව පූජා කළා කැමැත්තේ. මේ ශරීරයේ දේ ධාතුව මහත්සාගරයට පරාද වෙන්න පූජා කළා. මේ මහ පොළොවේ පස්වල පරාද වෙන්න ශරීර මාංශ පූජා කළා. බිරිඳක් දරුවේ කුමාරියා දීපලක් වස්තුවක් රාජ්‍යයක් රටක් තිබ්බනම් සියල්ල දන් දුන්නා. කැමැත්තේ. කවුරුද? ඔබ උදෙසාමයි. ඔබට මේ මොහොතේ මේ ලබන්නා වූ තැනතිල්ල ලබා දීම උදෙසාමයි. ඒතර උන්වහන්සේගේ සතුට කියලා සැපේ කියලා උන්වහන්සේට යම් දෙයක් ලැබුණා නම් දරුවෝ ඒ සියල්ල උන්වහන්සේ අනුන්ට දුන්නේ ඔබට මේ මොහොතේ ලබන මේ තැනතිල්ල ලබා දෙන්නමයි. ඒතර එහෙම දසපාරමීදම් පුරලා අවසානයේ සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදිලා මොනසා අසිරිමත් දෙයක්ද ලැබුණේ. රාම්නේ පුරාණ සුභමාලිගා ලැබුවා. අර යතෝදරා වගේ රූපත් දිනක් ලැබුවා. රාහුල වගේ දරුවෙක් ලැබුවා. සක්විති රජකම ලැබුවා. මේ සියල්ලම දරුවෝ එක මොහොතින් ඉවත් කළා දැන්. අපිට පුළුවන් ද ගෙදර අතහැරලා ඉන්න දරුවෙක් අතහැරලා ඉන්න. රැකියාව අතහැරලා දවසක් දෙකක් ඉන්න පුළුවන්. බලන්න වරස්ථා දෙයක් අතහැරියේ කවුරුද නිසා? ඔබ උදෙසාමයි. ඔබට මේ මොහොතේ ලබන්නා වූ තැනතිල්ල ලබා දීම උදෙසාමයි. නේද? උන්වහන්සේ එදා ඒ අතහැරීම සිද්ධ කරේ නැත්නම් අපිට මේ ශාසනය නැහැ. එදා ඒ අතහැරලා අර 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරන්න ගිහිල්ලා උන්වහන්සේ මොනසා දුකද වෙන්නේ? උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පසුකාලීන සූත්‍රයකින් කියනවා ආනන්ද මම මේ 6 අවුරුද්දක් පුරා විඳා වූ දුක මේ ලෝකයේ කිසිම බ්‍රහ්මයෙකුට මිනිසෙකුට දෙවියෙකුට විඳින්න බැහැ කියලා. තේරෙනවද? මොකද මට ගුරුවරයෙක් හිටියේ නැහැ, සාස්තුන් වහන්සේ නමක් හිටියේ නැහැ. මට අහගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම හිතුවේ දුක තුරුනේ දුක අවබෝධ කරගන්න. ඒ නිසා මම ශරීරයට දුක් දුන්නා. මම සමහර දාට ආනන්ද කෑවේක කඩලැටයයි. මම සමහර දාට කෑවේක මුං ඇටයයි. මම සමහර දාට කෑවේක බත් ඇටයයි. ඊට වඩා මම කෑවේ නැහැ. මොකද ශරීරයට දුක දීලා දුක අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතුවේ. මම සමහර දාට මට කන්න නැතුව මම කලන්ත දාලා වැඩිච්චි මට නැගිටින්න පණ නැහැ. මම බඩ ගාගෙන හරක් ගාල් වලට ගිහිල්ලා හරක්ගේ තනකුඩු වලට කට තියලා කිරි බිව්වා කියලා. ඒ වෙලාවේ හරක් මට පයින් ගෑවුවා මම කලන්ත දාලා ඒ හරක් ගාලේ තුමාන දෙක වැටිලා හිටියා. එහෙම වැටිලා ඉඳලා නැගිට ගන්න මට පණ නැහැ. මම බඩ ගාගෙන ගිහිල්ලා අර හරක් පැටව දාපු පහ පාට අසුචි කියලා කියනවා ආනන්ද මට ඒ කකුල දුබනක් දැනෙන්නේ නැහැ කියලා. බලන්නකෝ අර අසුචි කද්දි හරක් පැටියේ පුතේ අකුල දුබන දැනුන්නේ නැත්තේ කවුරු නිසා? ඔබ නිසාමයි.
ඔබට මේ ධර්මයේ අසීම සලස්වීම ඉස්ලාමයි. තේරුණා? ඒක බලන්න ඒසා දුක්ඛන්දරාවක් විඳලා අවසාන දුන්නාට දකින්නවා අත්ති කියලා මතාන යෝගයෙන් මේක කරන්න බෑ කියලා මධ්‍යම ප්‍රතිපදාවට යනවා. ඒ ගිහිල්ලා ජයශ්‍රී මහා බෝමැටි පුතේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගන්නවා මොකක්ද? මගේ ලේමත්තන් මෙතනහර ගියේවා මාව මරණයටපත් වේවා. නමුත් සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව මම නැගිටින්නේ ජීවිතය අතහරින්න. ජීවිතේ මරණයට දාන්න. කවුරුද ඒක? ඔබ උදෙසා. ඔබට මේ මොහොතේ මේ ධර්මයේ ඇසීම උදෙසා උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්මා. නමුත් මරණයට දැම්මත් මරණයට උන්වහන්සේ කියන අවබෝධයත් එක්ක උන්වහන්සේ නැගිට්ටා. තේරුණා? ඒ ඔබ උදෙසාමයි. ඉන්පස්සේ බලන්න අවුරුදු 45 පුරාවට මොකද්ද කළේ? අතන දුගී දුප්පත් මිනිස්සු සෝචා කියලා ධර්මයේ කියලා දුන්නා. සැනසෙල්ලක්මයි ලබලා. නේ? පිරිනිවන් මන්ත්‍රකේ තදපිලා මොකද්ද කිව්වේ? ලෝකයේ එක දශමයක් හෝ තැපක් තියනවා කියලා කිව්වා. අර දිව්‍ය ලෝකෙ තපයි මේ බ්‍රහ්ම ලෝකෙ තපයි යන්න කියලා කිව්වා. ගෙයක් දොරක් හදාගෙන දරුවෝ හදාගෙන කාර් එකක් කරන් ඉන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වේ සංස්කාරය අනිත්‍යයි. ඒවට බැඳෙන්න එපා. ඒවට බැඳෙන්න එපා කිව්වේ ඔබලා දශමයක් හෝ තැපයක් ලෝකෙ දැක්කොත් ඒ තුලින් කවදා හරි කියලා හිර වෙන නිසාමයි දුක. නේද? සංස්කාරය අනිත්‍යයි බැඳෙන්න එපා කියලා අවසාන වශයෙන් අපිට කියන්නේ. විභාගම බුදුරජාණන් වහන්සේ කියන කවුද කියන්නේ? එහෙනම් ඒසා ධර්මයක් ඒසා කෙනෙක් තමයි මේ අපි කරන්නේ නේද? ඒ වගේ ඒසා දෙයක් අපේ අම්මා තාත්තා ඔබට කරලා තියෙනවද? නංගි මල්ලි කරලා තියෙනවද? ඥාතියෙක් කරලා තියෙනවද? නැහැ. එහෙනම් ඒ ගුණයන් දැකලා පුතේ අපි කරන්නේ. හැරෙන්නේ නැහැ, බය නැහැ. එහා බය වෙන්නේ. මොනවද බය වෙන්නේ? අරසා ගුණය, කර ධාරා සංග කල්ප ලක්ෂය පුතේ අපිව දැකලා අපිට මේ දේ ලබා දෙන්න එන්නේ. ඉතින් එයා හැරෙන්නේ නැහැ, එයා බය වෙන්නේ. එතන මෙයා තුළ සද්ධාවසක් වුණා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්ම මාර්ගය ගමන් කරනවා සීල සමාධි ප්‍රඥා. ඔතෙන්ට එනවා. ඔතෙන්ට ආත්මන ආයමත් කවුරුත් අල්ලු කරන්න ඕනේ නැහැ. එයා කඩාගෙන යනවා පුතේ. මොකද බුදුරජාණන් වහන්සේ සද්ධාවසක් තියෙනවා. තේරෙනවද? ඉතින් සද්ධාවම සකස් කරලා ගන්න. තේරෙනවද? ඒ සද්ධාව තමයි බුදුරජාණන් වහන්සේ කියලා ඇති කර ගන්නා වූ සද්ධාව හේකින් එයා හැරෙන්නේ නැහැ. එයා දකිනවා මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ මේ සාදයක් කළා නම් අපි වෙන්නේ මේ ධර්මයේ සම්පූර්ණව තියෙන මේ මොහොතේ අපි ධර්මයේ අවබෝධය උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මේ දේ කළා කියන්නේ. තේරුණා? ඒ නිසා අපේ ඒ වාක්‍ය ඔයගොල්ලන්ට තියෙනවා. තේරෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අර මේ පංච මහා බැලුම් බලලා කාලයේ දීපේ දේශේ කුලිය මම බලලා තමයි සුදුසු කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. තේරෙනවද? ඒ කාලෙට බුදුරජාණන් වහන්සේත් එක්ක දහස් ගණනක් ලක්ෂ ගණනක් දිව්‍ය දලවල නම් බහිනවා. මොකද ඒ උන්වහන්සේගේ පිළිවෙල වෙන්නේ නේද? එහෙනම් මේ තාම මේ සාසනයේ තියෙනවා. තාම ධර්මයේ සම්දිත්තිකයි. එහෙනම් මුදේ ඔබලා කාලයේ දීපයේ දේශයේ කුලිය මම බලලා දැස්ස පිටා. ඒක අපි හිතන්නේ. තේන්න මොකද ඔබලා දැස්ස ධර්මයේ තියෙන තැන තාම අතුරුදහන් වෙලා නැහැ. එහෙනම් ඔබලා දැස්සේ පුතේ මේ ධර්මයෙන් ප්‍රතිඵලය ගන්නමයි කියන කාරණේ Taman දකින්න. ඒක දැක්කම Tamanට වීර්යය සකස් වෙනවා. ඒ විදිහටම ධර්ම රත්නයේ සංඝ රත්නයේ කාරණාවක් තියෙනවා. මට දැන් ටිකක් වෙහෙසයි. මේ යාමඩ බෙදන්න කවන්න උත්සාහ කරනවා. ඉතින් කවන්න උත්සාහ කරනකොට තමයි කෙනෙක් කියනවා කියන්නේ මේ අන්නවත් පින නැහැ කියලා. එහෙම කියනවා කියලා. ඉතින් එතකොට මම කල්පනා කරනවා මෙයාට පවක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එයාට පවක් සිද්ධ වෙන්නේ නැහැ උදේ. එයායි ඔබට කවන්නේ හදන්නේ. තේරුණාද? එයාට පවක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ දුන්න මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ මස් මාළු සම්බන්ධව කියලා කියන්නේ මෙහෙමයි. ඔබ කැමති නම් මස් මාළු කන්න. ඔබ කැමති නම් මස් මාළු නොකයි. මස් මාළු කෑමවත් නොකෑමවත් තීරයක් නෙමෙයි. තේරුණාද? කොතනම තීරයවත් මස් මාළු කාන කෑම නොකෑම කියලා තිබ්බඩයක් නැහැ. ඔබ කැමති නම් කන්න. දැන් මමත් ඊ කාලේ අවුරුදු 5ක් විතර මස් මාළු කෑවේ නැහැ. මට මාළු කෑල්ල දකින්නකොට මාළුව පේනවා. කුකුල් මස් කෑල්ල දකින්නකොට කුකුල පේනවා. ඒ නිසා මම කෑවේ නැහැ. දැන් පැවිදි වුණාට පස්සේ ඒක එහෙම නැතුව ගියා. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් උදේ මස් මාළු කන්න එපා කියලා කාටවත් කියලා නැහැ. කන්න කියලා කියලාත් නැහැ. කැමැති නම් කන්න අකමැති නම් නොකා ඉන්න. මේ දෙක තුල කිසිම පවක් හෝ අකුසලයක්. නමුත් සත්තු මරන්න එපා, සත්තු ඝාතනය කරන්න එපා, සත්තු මාංශ විකුණන්න එපා කියන ශික්ෂාපද තියෙනවා. තේරෙනවද? ඒක තියෙනවා. හොඳේ. ඒ නිසා අපි ඒ ආකාරයෙන් ඒක ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ පිළිගඳ කියලා කියන්නේ පුතේ මේ මස් මාංශ වල ගඳද නෙමෙයි තමන් තුළ තියෙන අකුසල් වල බඳ. තේරෙනවද? තමන් මස් මාළු කොච්චර
මේ නොකා හිටියත් ප්‍රශ්නයක් නෑ. තමන් නොකා කොච්චර හිටියත් තමා දුස්සීල නම් පුතේ සමාලක පිළිගන්න තියෙනවා. මොකද පිළිගන්න තියෙන්නේ මස් මාළු වල නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පුතේ ওই ප්‍රශ්නේ කවදා හරි දවසක තමන් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවට විසඳෙන්නේ. එතෙක් අපි අතන ඉන්නවා. තේරුණාද? එතෙක් අපිට ඒක විසඳ ගන්න බැහැ. නේ? දැන් කවුරුහරි මම මෙතන පාත්‍රේ දාන්නේ වළඳනවා. වළඳනකොට මේක ඇතුලේ මාළු කූරියෙක් ඉන්නවා බෙදලා. ඒතර මහත්යම අස්මාළු කන කෙනෙක් නෙමෙයි. ඒතර මහත්ය කියන ආමුදුරු මේ පවක්නේ කරන්නේ අස්මාළු කනවා කියලා. තේරෙනවද? ඒතර මං කියන්නේ ඔබට මොකද පුතේ මෙතන මැරිච්ච මාළුවේ නැහැ. තේරෙනවද? මෙතන මැරිච්ච මාළුවේ නැහැ. මේ මාළුවා පුතේ කොහේ හෝ ඉපදිලා ඉන්නේ මේ වෙලාවේ. එක්ක මිනිස්සෙක් වෙලා එක්ක දෙවියෙක් වෙලා එක්ක මාළුවෙක් වෙලා මෙයා ඉපදිලා. මෙයා මැරෙන වෙලාවම තව කොහේ හරි ඉපදිලා. එහෙනම් දැන් මේ ඉපදුලා ඉන්න තත්ත්වයක ඉන්නේ අත රණ්ඩු වෙන්නේ. එහෙනම් මෙයා ඉපදිලා ඉන්නේ. තේරුණාද? ඒතකොට ඔබ අහන්න පුළුවන් හරි ඉපදිලා නැ ඉතින් මෙයා මැරුණා නේ ආම්දුනේ. මෙයා මැරුවනේ කවුරු හරි කියලා. ඒක පුතේ සංස්කාර. මට තව මොහොතකින් මැරෙන්න තියෙනවා නම් පුතේ ඔබට බෑ මාව වළක්වන්න. මට අවුරුදු 10ක් ජීවත් වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්නත් කාටවත් බෑ. ඒ මගේ සංස්කාර. එහෙනම් මාළුවා දැලට ආවුනේ එයාට ජීවත් වෙන්න තිබෙච්චරයි. මේ ධර්මයේ ධර්මානුකූලව තමන් ගල්ප ගන්න හැටි. එච්චරයි ජීවත් වෙන්නේ. එයා ඒ වෙලාවේ දැලට ආවුනේ නැත්නම් ලොකු මාළුවෙක් යා මරාගෙන කාලේ. ඒ සංස්කාර උත්සවයි ධර්මයේ කියන්නේ ඒකයි. එහෙනම් යා මැරුනේ සංස්කාරයත් මැරෙන්න තිබ්බා. තේරෙනවද? නමුත් දැලට දාලා මාළුවා අල්ලගත්ත මනුස්සයාට අකුසල සංස්කාරය තියෙනවා. සත්‍යාගතන අකුසල එයාට තියෙනවා. නමුත් ඒක කඩේ තියලා ගන්න කෙනාට ඒ අකුසලෙ නැහැ. තේරෙනවද? ඉතින් ඒ නිසා පුතේ දැන් අපි මේ රණ්ඩු වෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්නේ. මාළුවෙක් මේ සත්‍යයක් නෙමෙයි මේ මාළු කැලේ කියන්නේ. නේද? ඒක කවදා හරි දවසක අපි මෙහෙම ගිහිල්ලා අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? රහත් භාවනේ. ඒක රහතන් වහන්සේ කියන්නේ මොකද? එයා තමා තුළ තමා දකින්නේ. තමා තුළ සත්‍යයේ කුද්දලේ දකින්නේ නැහැ. ඒකෝට එහෙමනම් එතෙන් තනන් අපි යන්න හදන්නේ පුතේ මාළු කැලලක් තුන මාළුවෙක් දකින්නවා නම් අපිට පුළුවන් දෙතෙන්ට යන්න. කුකුල් මස් කැලල තුන කුකුලෙක් දකින්නවා නම් අපිට දෙතෙන්ට යන්න පුළුවන්ද? බැහැ. යම් රහතන් වහන්සේ කෙනෙක් කියනවා නම් මේ මාළුවේ මෙතන මේ කන්න බෑ කියලා පුතියා තම ධර්මයේ දැකලා නැහැ. මොකද එයා මාළු කැලල තුන මාළුවෙක් දකින්න. කුකුල් මස් කැලල තුන කුකුලෙක් දකින්න. නමුත් රහතන් වහන්සේ කියන්නේ පුතේ යාගේ බෝන්චිත් තියෙනවා, කැරටුත් තියෙනවා, මාළුත් තියෙනවා, පොල්සම් බෝලක් තියෙනවා, බතුත් තියෙනවා, මේ සියල්ල මෙයා සතර මහා ධාතුන්ගෙන් දකින්න. තේරෙනවද? අපි මේ යොදලා තියෙන සම්මුති නාමයේ ධර්මයේ අවබෝධය කියන්නේ උතන තමයි. අපි උතෙන්ට යන්න ඕනේ. උතෙන්ට යනකම් අපිට අර දෘෂ්ටීන් අපි එක එක බැඳෙනවා. තේරෙනවද? නමුත් කෙනෙක් කියන්න පුළුවන් මස් කනකොට ලේ හොඳ නෑ අපි විසිඳ වෙනවා මම ඒක හරි. දැන් මමත් දන්නවා කවුරු හරි මට පිටරයක් දෙනකොට මම හරිම අකමැතියි. නමුත් මම ගන්නවා. මොකද ඒක බෑවරුවන්ට බඩ වේලනවා, ඇඟ රස්නේ හරි ප්‍රශ්න ගොඩක්. නේද? ඒ නිසා වැළකේ. නමුත් බුදුරජාණන්සේ කන්න එපා කියලා නෑ. ශරීරයට අහිත නිසා වැළකේ. තේරෙනවද? ඉතින් ඒ වගේ තමන් වැළකෙනවා නම් වැළකෙන්න ඕනේ. ඒක මගේ ශරීරයට අහිත කරලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පාන් කියලා කියනවා කියලා වළඳන්න එපා. සද්ධාවතකත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පා කියලා නැහැ. තේරෙනවද? ඒක කෙනෙක් හිතන්න පුළුවන් අපි කන නිසානේ සත්තු මරන්නේ කියලා. නේද? අපි කන නිසානේ සත්තු මරන්නේ කියලා. ඔතේ එහෙම හිතුනාම දරුවෝ දැන් හෙට ඉඳන් මේ නීතියක් ගෙනාවොත් මුහුද එක මාළුවෙක්වත් අල්ලන්න බෑ කියලා. මුහුදේ මොකද වෙන්නේ? මාළු ගානේ වැඩි වෙනවා. මාළු ගානේ වැඩි වෙන්න අර ලොකු තෝරු තල්මතු වෙයිලා අර මාළු මරාගෙන කන මොකද ඒගොල්ලෝ ජීවත් වෙනවද? නැහැ. අර ඔල්ල එක මරාගෙන කනවා. ඒක වැඩි වීමක්. ඒක සත්තු මරන්න එපා, හරක් මරන්න එපා, ඌරු මරන්න එපා, ඉරු මරන්න එපා කියලා නීතියක් ගෙනාවොත් අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා පුතේ මේ මාංශ ගානේට වඩා සත්තු ගානේ වැඩි වෙනවා. සත්තු ගානේ වැඩි වීම නිසා ශරීර බැක්ටීරියා මතර මේ මාංශ ප්‍රජාව විනාශ වෙනවා. ඒසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ පුතේ කරන්න පුළුවන් දෙයක් විතරයි. කරන්න බැරි දේවල් කියන්නේ නෑ. ඒවා කරන්න බෑ කියලා කරන්න බෑ. නමුත් කියන්න පුළුවන් නමුත් ඒවා කරන්න බෑ. මේ කරන්න කිව්වොත් එහෙම ඉන්නේ ආත්මය වෙනවා. අපි වැඩිම කන්නේ බත්නේ නේද? බත් ගන්න කුමින් දහල් වලින් නේ කුඹුරේ වී වලින්. නමුත් වී වතුරන්න පළවෙනි උදැල්ල පාර ගහන මොහොතේ පටන් අස්වැන්න කපන මොහොත දක්වා සත්තු කී දහහක් මැරෙනවා. අද ඔය කුඹුරක ගෙම්බෙක් කපුටෙක් නැහැ. ඈ ඔය බෙහෙත් තෙල් ගහනකොට යායකට බෙහෙත් තෙල් ගහනකොට කුමී ලක්ෂ ගාණක් මැරෙනවා. පණුව කැපෙනවා දහස් ගාණක්. එහෙනම් අපි කිව්වොත් එහෙම සත්තු මැරෙන්නේ වීගොල් යන නිසා අපි වීගොල් වෙන කරන්න එපා කියලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඒක වෙන්නේ නැහැ. ඒව කරන්න බැහැ සංස්කාර. තේරෙනවද?
ඔය ධර්මය අවබෝධය කරා යනකොට Taman ධර්මයේ ඒ ආකාරයෙන් දැක ගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ තේරෙනවද? එයා ඊට පස්සේ සත්තු මරන්න යන්නේ නැහැ. සත්තුන්ට හිංසා කරන්න යන්නේ නැහැ. සත්තුමත් විකුණන්න යන්නේ නැහැ. සම්පූර්ණ එයාගේ බත් එකට මාළු කැල්ලක් බෙදුවාම එයා ඒක තමයි. තේරෙනවද? ඉන් එහාට දෙයක් හිතන දෙයක් නෑ. එයා සත්තු මැරුවෙත් නෑ. ඒ සංස්කාර කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ මැරෙන්න ඕනේ. ඒ අකුසල කරපුවා.